B team. හරි දැන් අපි බලමු B team එක කොහොමද බිත්තරේ හොයාගන්නේ කියලා. A team එකට වඩා අඩු කාලෙකින් බිත්තරේ හොයාගත්තා නම් B team තමයි මේ පළවෙනි අභියෝගයෙන් ජයග්‍රහණය කරන්නේ. Right, B team ready? Go! ඒ කණ්ඩායම තම කණ්ඩායමට අදාළ බිත්තරේ සොයාගත්තා. දැන් B කණ්ඩායමේ උදය කුමාරගේ සහ අසන්නගේ අවස්ථාව. මොවුන්ට සිදු වෙනවා ඒ කණ්ඩායමට වඩා අඩු කාලයකින් සංගවපු බිත්තරේ සොයාගන්න. සර්පෙක් හිටියා. ඌ මෙහෙම ඇඟිල්ලෙන් තල්ලු කළා. එතකොට ඔය එතන පිටරේ තිබ්බා. මෙයා ගත්තා. මම හිතන්නේ ගොඩක් අඳුරු නිසා පේන්නේ නැහැ නේද? මෙයා එළිය දුන්නා මට. මෙයාගේ එළියෙන් දැක්කා. දැකලා අරගත්තා. කොහොමද අත්දැකීම? හොඳයි. ගොඩක් හොඳයි. අලුත් අත්දැකීමක්. දැන් ටිකක් සෙට් වෙලා තින්නේ අනිත් අභියෝග වලට මොනද දෙන්නේ? ඔව් සෙට් වෙලා. හරි ඔන්න ඔය ආකාරය තමයි ෆස්ට් චැලෙන්ජ් එක අවසන් වෙන්නේ. අපි බලමු අපේ කණ්ඩායම එක කොහොමද ඊළඟ චැලෙන්ජ් එක මොකද දෙන්නේ කියලා. ඔය ඔන්න පළවෙනි තරගය අවසන් කළා. අපේ කණ්ඩායම දෙක ඇවිල්ලා ඉන්නවා දෙවෙනි තරගයට මොන දෙන්නේ මං හිතන්නේ ඊට කලින් පළවෙනි තරගයේ ප්‍රතිඵලය කිව්වොත් මං හිතන්නේ මේගොල්ලෝ වඩාත් කැමතියි. මොකද විශේෂයක් තියෙනවා අද තරග ප්‍රතිඵලයේ නේද? ඇත්තටම මේ තරංගාවලි පුරාවටම මේ ඩාර්ක් ටර්න් කියන තරගය විවිධ කණ්ඩායම් විවිධ කාලයන් ගන්නවා. මම හිතන්නේ ගිය වර වැඩසටහනේ නව වාර්තාවක් තිබ්බ කියලා මම කිව්වා. නමුත් ඔබ මේ දෙවෙනි වාර්තාව බින්දාද? ඔව් වයිදට ඒ සුවිශේෂතාවය නිසා ඔන්න ජූරියෙන් ප්‍රතිඵලය අපිට ලැබුණා. දෙවනි වේගවත්ම කාලය ගත අරගෙන තියෙන්නේ B team එක. හොඳයි එහෙනම් මම හිතන්නේ ඒ කණ්ඩායමට පැවරෙනවා ඉතාමත් විශාල අභියෝගයක්. මේ දෙවෙනි අභියෝගය උන් අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. ඉතිරි අභියෝග වලට යන්න. සත් මහත්තයා. එහෙනම් අපේ කණ්ඩායම දෙක දැනුවත් කරමු මේ අභියෝගය ගැන. හොඳයි ඔබට ලැබෙන දෙවෙනි අභියෝගයේ ඉලක්කයකට වෙඩි තැබීම. ඔබට වෙඩි තබන්න තියෙන්නේ මෙන්න මේ යා රයිෆල් එකකින්. පළමු අභියෝගයෙන් පසුව දෙවන අභියෝගය නිවැරදි ඉලක්කය ගැනීම. ඉලක්කය ගන්න ආකාරය සහ වායු රයිෆලය හසුරවන ආකාරය ගැන මනා දැනුවත් කිරීමක් සිදු කරනව කණ්ඩායම් දෙකම. හරි ගයිස් සූදානම්ද? සූදානම්. ඔව් මම හිතන්නේ කලින්ම ෆස්ට් චැලෙන්ජ් එක කලින්ම අවසන් කර B කණ්ඩායම තමයි මුලින්ම ඉදිරිපත් වෙන්නේ නේද? අනිවාර්යයෙන් ඔව්. අපි බලමු කොහොමද B කණ්ඩායම අවස්ථා 5 ප්‍රයෝජනයට ගන්න කියලා. අවස්ථා 5ම ප්‍රයෝජනයට ගත්තොත් ලකුණු 250ක් ලැබෙනවා. ඒ හැම අවස්ථාවකටම ලකුණු 50 බැගින් ලැබෙනවා. එහෙනම් ලැස්ති වෙන B කණ්ඩායම. right. පළමු ඉලක්කය ගැනීම B team එක බාර ගන්නවා. පළවෙනි අවස්ථාවෙන්ම B කණ්ඩායම සාර්ථක වෙනවා. ඒ නිසා B කණ්ඩායම ලකුණු 50ක් ලබා ගන්නවා. අවස්ථා 4ක් තියෙනවා. දෙවෙනි අවස්ථාවෙත් B කණ්ඩායම සාර්ථක වෙනවා. ඒ නිසා තවත් ලකුණු 50ක් එකතු කර ගන්නවා. තුන්වෙනි අවස්ථාවෙත් B කණ්ඩායම සාර්ථක වෙනවා. දැන් වෙනකොට B කණ්ඩායම ලකුණු 150ක් එකතු කර ගන්නවා. තීරුව අපි දෙන්න. මෙයා මේ සතියට කලින් ආවා නේද? කොච්චර? ගාර්ඩයා ගිහලා ප්‍රැක්ටිස් කළා.
good luck. Thank you. chances පහක් තිබුණා පහෙන්ම සාර්ථක වෙනවා. ඉතින් ලකුණු 250ක් ලබා ගන්නවා B ටීම එක වෙනුවෙන්. ඔව් B ටීම එක අවස්ථා පහෙන්ම සාර්ථක වෙනවා. ඉතින් අපි බලමු ඒ කණ්ඩායම කොහොමද මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්නේ කියලා. සූදානම්ද? හරි. පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව ගිලිහී යනවා. තව අවස්ථා 4ක් ඉතුරු වෙලා තියෙනවා. second chance. වාද ගන්න. ඒ අවස්ථාවත් ගිලිහී යනවා. අපි බලමු තුන්වෙනි chance එකකින් ඉලක්කය ගනීද කියලා. ඒ අවස්ථාවත් ගිලිහී යනවා. fourth chance එක. Well done. Good effort. ඒ කණ්ඩායම ලකුණු 50ක් ලබා ගන්නවා. හොඳයි ඔන්න අපි දකිනවා දෙවෙනි තරගයේදීත් මම හිතන්නේ B කණ්ඩායම ඉතාමත්ම ප්‍රබල ලෙස තමන්ගේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරනවා. මෙය තවත් වාර්තාවක් සමකිරීමක්. ඔව් ඇත්තටම රෙකෝඩ් එක මොකද අවස්ථා පහෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේ මම හිතනවා මේ අසංකයිට හොඳ ફોකස් එකක් තියෙනවා නේද? ඔව් අපි හොඳ අත්පොසන්නාදයක් ලබා දෙමු මේ වාර්තාව තවත් වාර්තාවකට ගියපු එක ගැන B කණ්ඩායම මම හිතන්නේ ඒ කණ්ඩායමට ඉතාමත්ම හොඳ අභියෝගයක් මුණ දීලා තියෙන්නේ. අපි ආඩම්බරයක් මේ වගේ සංගකරුවෙක් අපිට මුණ ගැහිලා. ඔව් හොඳයි අපි බලමු ඒ කණ්ඩායමේ ජයග්‍රහණය කොයි ආකාරයෙන් වෙයිද ඉදිරි තරඟවලදී කියලා නේද? ඔව් අපි එහෙනම් යමු